දුවපන්. පොලිසියෙන් පෙළ ඉක්මනට බඩු ටික හංගවම් බා. ගණන් ගන්න බබා මං ඒ ටික හැංගුවා. උඹ කොහෙද බඩු ටික හැංගුවේ? උඹලා ගෙදර. අපේනේ අවුරුදු 15කට කලින් ඒ බං මං උඹෙන් අහන්න මේදි උඹ කෙල්ල ගැන දන්නවද? මම මහිලා සමිතිය සභාපතිට වැඩිය ගෑනු ගැන දන්නවා. එතකොට කැලලගේ බර්ත්ඩේ එකට දෙන්න හොඳ මොනවාද? රුපියල් 5000ක් දීලා දාපන්. විශ්ව රුපියල් 5000ක් දෙන්න චොකලට් එකක් වගේ රොමැන්ටික් දෙයක් ඉපැයි දෙන්න. මචං කෙල්ලෝ කියන්නේ එහෙම මේ අනුමාන කරන්න බැරි જાතියක්. දැන් උඹද කෙල්ලෝ ගැන දන්නේ මමද කෙල්ලෝ ගැන දන්නේ. උඹ දන්නේ නැති නිසානේ මගෙන් ඇහුවේ. තේරුම් ගනින්. උඹ මං කියන දේ අහලා රුපියල් 5000ක් දියන්. ඊට පස්සේ මචං බස් සතුටින් මේකි සතුටින්. බන්දිස්ස මුවා පස්සේ පන්නන කාලේ වගේ නෙමෙයි ලව් කරන්න හදන්නේ. මොකෝ බං බවුලෙන් වගේ ඉන්නේ? ඒ බං කෑල්ල තරහ වෙලාව යාළු කරන්න ක්‍රමයක් කියපන්. අයියෝවා ප්‍රශ්න දෙපන්. කෑල්ලට රුපියල් 100 රීලෝඩ් එකක් දාලා දීපන්. එතකොට ඔය ප්‍රශ්නේ හරි. 100 නෙමෙයි බං එහෙනම් පැකේජ් එකක්ම දාන්නම්කෝ. ඒ බං උඹ දුන්න ලව් උපදෙස් දෙයටම හරිනේ. කෑල්ල පොඩ එකක්වත් දාන්න නැහැ මුනේ ගෙඩි දාලා අයියලා බං. එහෙනම් රුපියල් 5000ක් දීපන් ක්‍රීම් එකක් ගන්න කියලා. ඒකත් ඇත්තනේ බං. තෝගේ කන පැලෙන්න ගහන්න දැනගන්න. උඹ මගේ ඇඟේ හැප්පුණා නම් ඕන අවුලක් නෑ. උඹ හැප්පුණේ මගේ යාළුවගේ ඇඟේ. හරිය? මං ඉතුරු කරන්නේ අද. සුදබං උඹට සුදබං ගහගන්න. සෝරි අපි යනවා හොඳේ. සුදබං ගහගන්න මම විහිළුවක් කරේ. පිස්සුද ගහගන්න. रास्ते गुमशुदा बातें अधूरी तेरे जाने से मैं आधा सा हुआ तू रुकना. ඇයි බං උඹ මට මෙතෙන්ට එන්න කිව්වේ? උඹට පොඩි දෙයක් කියන්න බා. මචං මොකද්ද බං උනේ? මගේ දෙවෙනි කෙල්ලත් දාලා ගියා බා. ඔව් බං. අඩෝ අර නෙත්නේ ජීවිතේ හැටි ඔහොම තමයි බං. අපි හැම දෙයකටම මුහුණ දෙන්න ඕන. හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. උඹ ඔහොම කියද්දි මට සින්දුවක් මතක් වෙනවා බං. නෑ බං අරගෙන තමයි. ඒ බායි නෙත් මේක සෙට් වුණාද බං? අපි ආදරේ කරලා නැතුණාට යාළුවෝ වගේ ඉන්න තීරණය කරා බං. මල් පාරත් මට අත වෙනුවා සුන්දර මට මේ ජීවිතේ එපා වෙලා බං තියෙන්නේ දැන්. ඒ බං දැන් කෑල්ල සද්දයකින් ඉඳන් මැසේජ් එකක්වත් කෝල් එකක්වත් අඩුමතරේ ෆෝන් එකවත් වැඩ නෑ බං. ඕක ගැන වැඩි හිතන්න එපා බං. මගේ දැන් ෆෝන් එක සති දෙකකින් ඉඳලා කැඩිලා තියෙන්නේ. ඒකයි ඔය. එහෙමද බං? පලන්තියේ ලේ ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ පැනුවේ අපි එකට